guys, welcome to our YouTube channel. ඉතින් අද අපි කොහෙද යන්නේ? අද අපි යනවා සුදු පාටත් ඇඳගෙන ඉන්නේ. කොහොමද? සුදු පාටත් ඇඳගෙන ඉන්න හින්දා අපි යනවා පන්සලකට යන්නේ. සුදුත් ඇඳලා යන්නේ අද කොහෙද? මාළිගාතෙන් රජමහා විහාර. ඒ බලන්න. අපි එනම් ගිහිල්ලා බලමු. bye. සිපි ප්‍රේම වදනා මා සුරංගනාවි මගේ ලයද වැටි දුක් තවුන් නිවාවි තාරකාරි දිසිනාවන් අහස් කුසල උරටාවක් පීඩනා මගේ හැමුන් සිතනම් මා දිව්‍ය අංගනාවි. ඉතින් ඔන්න අද අපි දෙන්නම ඇවිල්ලා ඉන්නේ මාළිගාතන්න ආරණ්‍ය සේනාසනයට. කොළඹ සිට නුවර දක්වා ඇති ගමන් මාර්ගයේ සියනෑ පුරවරයට අයත් කැලණි ගම් මිටියාවතේ පිහිටි ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක මෙන්ම ස්වභාවික වශයෙන් වටිනා භූමියක් ලෙස මාළිගාතන්න ආරණ්‍ය සේනාසනය හඳුන්වන්න පුළුවන්. හරිම ලස්සනයි. දිගටම තියෙනවා. අපි දෙන්න එනකොට මේ හැමතැනම කොළ වලින් ඇහිලා තිබුණේ. ඔයාලා දැක්කනේ. ඉතින් අපි දෙන්නට මේක පාරම හිතුණා මේක අතු ගන්න. කියලා අතන මෙතන ඉඳලා එහෙම තියලා තියෙනවා. ඉතින් අපි දෙන්න අතු ගාලා ටික මාර ලස්සනයි. බුද්ධ වර්ෂ 903 දී අමිතාහව නම් තෙරුන් වහන්සේ නමක් රහත් වීමෙන් පසුව තමයි මෙම ස්ථානය පූජනීයත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ විහාරස්ථානය උඩමළුව හා පහළමළුව කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඉතින් පහළ මළුව බුද්ධ මන්දිරය, බෝධීන් වහන්සේ, චෛත්‍ය, බණමඩුව, ආවාස කුටි කියන ප්‍රධාන අංගයන්ගෙන් සමන්විත වෙනවා. සමතලා නො වූ භූමියක මෙම විහාරස්ථානය පිහිටුවා ඇති නිසා විහාරස්ථානයේ පහළ මාලයේ දාගැබ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ බුද්ධ මන්දිරයටත් බණමඩුවටත් වඩා තරමක් ඉහළින්. ඒ නිසා මේ පහළ මළුවේ තියෙන චෛත්‍ය ආකාශ චෛත්‍ය ලෙසින් හඳුන්වනවා. ඉතින් මේ පහළ මළුවේ පිහිටා ඇති චෛත්‍ය බුබ්බුලාකාර හැඩයකින් යුක්ත වෙනවා.
ඔන්න ඉතින් අපි දෙන්න ඊළඟට යන්න හදන්නේ ඉහළ මළුවට. මේ විහාරස්ථානය පුරාවටම අපිට ගල්ලෙන් බොහෝමයක් දැක ගන්න පුළුවන්. විවිධ යුගවලදී බලකොටු වශයෙන්ද වනවාසී භික්ෂුආරාමයක් මෙන්ම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි පූජනීය ස්ථානයක් ලෙසද මෙම මාලිගාතැන්න රජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඕන මං අහලා තියෙන විදිහට නම් මේ අපිට පේන්න තියෙන පඩිපෙළ තමයි ලංකාවේ තියෙන දිගම ගල් දෙබොක්කාව මැද්දෙන් තියෙන පඩිපෙළ. මහන්සිද? මහන්සි නෑ. ෆිට්නස් තියෙනවා බලන්න. අර මේ හිතපු තරම් මහන්සි නෑ. හිතපු තරම් මහන්සි නෑ. මම ඉතින් දෙපාරක් නැගලා දැස්සන්. ලොකුම තමයි. ඉතින් ඔන්න මේ පර්වතයේ මුදුනේ තියෙන මේ ඝණ්ඨාකාර හැඩති චෛත්‍ය හඳුන්වන්නේ උඩමළුවේ චෛත්‍ය නමින්. ඔයාලා දන්නවද රාවණ සටනේදී වලගම්බා රජුරුව හැංගිලා ඉඳලා තියෙන මේ පන්සලේ තමයි. ඊට අමතරව මීට කිලෝමීටර් 5ක් විතර එහයින් තියෙනවා වාරණ පන්සල. එතකොට මේ වාරණ පන්සලේ තියෙන රජමහා විහාරය කරලා තියෙන්නේ වලගම්බා රජතුමා. හරිම ලස්සනයි අය. මෙයා තමයි කිව්වේ මේ අද මෙහෙයන් කියලා. ඒකයි ආවිති. හරිම ලස්සනයි. අවුවයි මේ හරියට මම හිතන්නේ වෙලාව 12ද දන්නේ. සමහර විට ඔයාලට මෙතනට ඇවිල්ලා බැලුවොත් ඔය වීඩියෝ එකෙන් බලනට වඩා ලස්සනට view එකක්, කියන්නේ පන්සල හැමදේම ලස්සනට බලා ගන්න පුළුවන්. මොකද අර S2 කින් දකින්න ලස්සන අපිට ෆෝන් එකෙන් බලන්න බෑ. ඉතින් මෙතනට ආපුවාම මාරම ලස්සන view එකක් තියෙන්නේ. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන බව දැනුණත්
වෙන්වීමක් නොමැති අපි දැන් මේ ඉන්නේ මං අහලා තියෙන විදිහට නම් ගම්පහදේ උසම තැන. මං දන්නේ නැහැ හරිද කියලා. මේ ගම්පහදේ උසම තැන. හරි. මං හිතනවා අද වීඩියෝ එක ලස්සන ඇති කියලා. මොකද අනිවාර්යෙන්ම. හම්සලා හරිම ලස්සන. අපි දෙන්න හිතුවලට වැඩිය හරිම ලස්සනයි. ඒ කියන්නේ අපි පන්සලට ආවේ උදේ එන්න ගත්තේ. උනට උදේ ආවට අපි උඩට එනකොට දැන් වෙලාව 11:00. මං ඉස්සෙල්ලා කිව්වට 12යි කියලා. තාම 11:00යි. අවුව තියෙන ටයිම් එක උනාට මේ දවස්වල හරි රස්නේ. ඒ වුණාට මේ උඩ නම් මාර සනීපයක් උඩ සනීපයි කියන්නේ ගල විතරක් නෙවෙයි ගස් තියෙනවා වලට පෙන්නේ මේ පොකුණක් තියෙනවා පොකුණේ මලකුත් කඩගත්තා. පොකුණක් තියෙනවා. ඒකට මේ ගස් එහෙමත් තියෙනවා. view එකත් මාරම ලස්සනයි. ලස්සන view එකක් තියෙනවා. එහෙනම් ඔන්න අද දවසට අපි මේ වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ. මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන අපි ආයෙ එනවා නේද අයියා? අනිවාර්යෙන්ම. අපි එනවා අනිවාර්යෙන්ම මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන. එතකන් අපිව subscribe කරන්න. ඊට අමතරව bell icon එක click කරලා තියන්න අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට බලන්න පුළුවන්. කැමති නම් අපේ වීඩියෝ share කරගන්න. කැමති නම් අපි ඊළඟට යන්න ඕන කොහෙද කියලා ඔයාලා යටින් comment එකක් දාන්න. එහෙනම් අදට අපි වීඩියෝ එක එන්ඩ් කරනවා. bye bye.